බොයිස් පොඩි අකරතැබ්බයක් කියලා දින අපිට යන්න බස් එක ගන්න. ෂෝට් කට් එකක් කමන දැන් ෂෝට් කට් එකෙන් නගින්න හදන්නේ. ඒකනේ ඔච්චර වෙන්නන්නේ. නෑ අර එහෙන් කීවා හැබැයි බස් නම් එන්නේ නෑ කියලා. අපි බෙල්ලොඩ් නෙමෙයි යන්න කණ්ඩ හදන්නේ දැන්. හායි අපි අද යන්නේ බෙල්ලොඩ් බලන්න. බොයිස් මම දැන් ඉන්නේ මේ වරට යන්න බස් නවත්තලා නැහැ. ඉතින් අපේ යාළුවෝ ටික එනකන් ඉන්නේ මුන් තාම නෑ. මුන්ට වෙලාවට වැඩ කරන්න බෑනේ. දැන් අය බණ ඒලාව. බොයිස් මුන් ආව මේ දැන් වෙලා පරක් වෙලා ඉන්නේ. දැන් මේ යැල්ලා මේක දැන් අපි වරට ගිහලා සෙට් වෙනනම් දැන් 6:00 වෙද්දි මෙතෙන් දෙන්න ගියේ. දැන් වෙලාව 7:00වත් පහු වෙලා. බයි. හරි අපි දැන් මේ වරට ආවා. දැන් වෙලාව කීයද? වෙලාව ඇවිල්ලා 9යි. අපි අනිත් ඇවිල්ලා දැන් කෝල්ලයක් ගන්න හදන්නේ මේ දැන් අනිත් අයට දැන් අපි ඇවිල්ලා ඉන්නේ වෙලාව හරි ආයේ මේ කෝල්ලයක් ගනින්කෝ කාඩ් හරි ගවන්නේ ගන්නවකෝ දැන් අපි කලින් ආවනේ ඔව් අපි ආවා දැන් යන්න හදන්නේ මේ බස් එක තියෙන්නේ කොහෙද දන්නේ නැහනේ මේ තියෙන්නේ මේ බෙල්ලුඩ් ගන්න මෙතන මේ ඔයාලට පේනවද දන්නේ මේ අනිත් පැත්තේ මේ පිටිපස්සේ බෙල්ලුඩ් වලට බස් ගන්න මේ දැන් බෙල්ලුඩ් යන්න දෙනවද ඔය නුවර ඉන්න කට්ටිය කියන්න බෙල්ලුඩ් යන්න දෙනවද නෑ ආයෙ අදසන්නේ හරි දැන් අද දැන් බෙල්ලුඩ් යන්න බැරුණා මොකද කරන්නේ බැරි වුණා මොකද කාලා සිරාවට කන්න නෙමෙයි නාවේ නෑ මේ අත වනන්නකෝ හායි කියන්නකෝ ආපු ගමන් මේ පොඩ්ඩක් හායි බොයිස් හැමතැනකම ඉන්නවා වටේ යන රැල්ලක් අන්න අරු වගේ හැමතැනම වටේ යන රැල්ලක් මේ ඉන්නවා ඔයාලගෙත් එහෙම වටේ යන යාළුවෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරන්න හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද දැන් ආයේ මේ පැත්තට එනවා ළමයිත් එක්ක ට්‍රිප් යන්න ගියාම ඕක තමයි වෙන්නේ දැන් මොකද්ද මේ කරන්නේ එක්කෙනෙක් එක්කන් ඉන්න යනවා මේ නුවර වැවරව් පැත්තට ගිහිල්ලා එයා දැන් අපි එයාව එක්කන් ඉන්න ඕන් ඕකයි තත්ත්වේ මේ කොහෙද ආවේ ඉතින් මම හරින් බැස්සේ මෙහෙන්න බැස්සේ අර පැත්තන්නේ ගොඩාක් දුර ගිහින් ඉතින් එහෙ තමයි යන්න ඕනේ women වා ආයි මෙහෙට ආවද ඔය ඉතින් මෙහෙ දැන් ඉතින් යන් අර පැත්තට කොහම අමාරුවෙන් නුවර විදලා මෙන්න මේ අක්කව හොයාගත්තා කෙහායි දැන් කොහෙටද යන්නේ දැන් යනවා මේ අපි අර කට්ටිය හිටපු දැනට කට්ටිය හිටපු තැන යනවා කිව්වට මට එතන ගිහලා වීඩියෝස් ගන්න බැරුණා. මොකද බස් එක තිබ්බේ විනාඩි 2ක් වගේ අද්දන්න. ඉතින් ඒ බස් එකට නැගලා බෙල්ලොඩ් වලට ගිහලා තමයි ඊටු ටික වීඩියෝ කරේ. හලෝ මගේ රත්තරන් යාළුවනේ අපි බෙල්ලොඩ් වලට ආවා රත්තරන් නෑ මේ රිදි මේ කන්නු ගන්නද අනේ හුලන් නේ අසල් වේසය තියෙන පොයි ඇන්ටි මේ ඇන්ටි හරි හොඳයි ආයෙ මොනවා ගන්න ඇන්ටි මෙතන දැන් කොච්චර දුර යන්න තියෙනවද උඩට පොඩි දුර යන්නේ කෑම ගත්තා මේ අපි බෙල්ලොඩ් නෙමෙයි යන්න කන්න හදන්නේ දැන් මම හිතන්නේ ස්නැක් කීයක් විතර මේ දැන් මේ අරුන් ටික අර එහෙම vlog එකක් කරනවා මම මෙහෙම vlog එකක් කරනවා ඔයාලට කියන්න බැරුණා මේ වීඩියෝ එකෙන් පස්සේ මේ තව මේ ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එකක් එනවා මේ ඒකත් බලන්න දැන් මෙතන ඉඳන් මේ ඔව් හරි මෙතන ඉඳන් දැන් යන්න තියෙන උඩහට පොඩි ෂෝට් කට් අනම්මනම් තියෙනවලු ඒකට ඒ වගේ යන්න කියලා ඒ වගේන් තමයි නගින්න තියෙන්නේ මෙතන මේ කඳු නගින්න බැරි කට්ටිය ඉන්නවා නම් අර මේ අර මොකක්ද අර මේ කැම්පින් කරන් යන්න අර මේ බැඳගෙන හයිකින් ස්ටෙක්ස් තියෙනවා ඒ නම දන්නේ නැහැ මම ඒකෙන් ගියා කියලා හැමතැනින්ම දකුණට යන්න කියලා කිව්වේ මේ පැත්තෙන් යන්න දෙනවා මොනවා ලස්සන පරිසරය මේක මිනිස්සු ඇවිල්ලා නාස්ති කරා මේ ගොඩක් කලින් දවස්වල මම හිතන්නේ සෝෂල් මීඩියා වල Facebook එකේ මාර විදියට මේ දාලා දීප පෝස්ට් නම්මනම් කොහොමද මේක දැන් ජූලි 31 ඉඳන් තානම් කරනවා කියලා කියනවා දේශීය සංචාරකින් එතකොට ඉතින් ඔයාලට එන්න වෙන්නේ ෂෝට් කට් එකක් හම්බුණා දැන් ෂෝට් කට් එකෙන් නගින්න හදන්නේ ඔයාලා බෙල්ලුඩ් එනවා නම් මේ ෂෝට් කට් වලින් යන්න මේ අපරෝමෙන් යන එක ටිකක් දුරයි ඒ හදිසියේ මේ excuse me please ඉඩ දෙන්න ඉන්නවක පොඩ්ඩ හදිසි ඉන්නද අනේ ඉන්න ඔය බෙල්ලුඩ් බලන්න දාවේ නැත්තම් ඇවිදින්න දාවේ ඔයා පේන්නේ මම පේන්නේ දන්නවනේ ඒක ප්‍රෑන්ක් එකක් කරේ අර කට වහපිය මෙතනින් නැගි මගේ 500ක් සිරාවට
මම පර්ස් එකේ රුපියල් 500ක් තිබ්බා. පිටව. එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලට කියන්න මොකද කොහොමද එන්න හොඳ නැයිද එන්න නැද්ද හොඳ නැද්ද නරකයිද කියලා වැසක් එන්න යන්නේ බං අරු යනා නංග අර අක්කට එන්න බෑනේ හයියේ අපි මේ බෙල්ලොඩ් වල ඇවිල්ලා ඉන්නේ දැන් මේ කියන්නේ ඇවිල්ලා නැහැ තාම මග ඉන්නේ ඉතුම පොඩ්ඩක් මාළු කරා ෆොටෝස් ටිකක් නේ ඒ ෆොටෝස් ගන්න හැමදාම ෆොටෝස් ගන්නවා මේ දැන් මෙතනත් ෆොටෝ ෂූට් එකක් කරන්නේ බොයිස් අපිට පොඩි අකරදැප්පයක් වුණා මේ අක්කා කෙනෙක්ගේ ෆෝන් එක නැති වුණා ෆෝන් එක හම්බුණාද හරි කීයක් හරි ඉල්ලගනින්ද එයා අපිට දොඩොල් අරන් දුන්නා අම්මෝ යාපැත්ත කියන්නේ මේ අර පැත්ත උඩට යන්න පුළුවන් මේ මෙතනින් කොහොම යන්නේ දන්න. ඔයස් දැන් තමයි උඩහට යන්නේ. මෙතන මේ හරි ප්ලේස් එක නෙවෙයිලු. දැන් උඩහට යනවා මේ තව බයිනස් ගස් පේන පැත්ත මේ පැත්තට මගේ මේ පැත්තට අර පැත්තේ තියෙනවා මේ පැත්තේ. හරි යන්නේ ඉතින් කීනේ පාර දන්නේ නැහැ. පාර හොයාගෙන ආවේ දැන් උඩහට යනවා. නෑ එයා කියන මට කිව්වා නෑ යාට මේ ට්‍රස්ට් එකක් වෙලා ඒකයි ඒක හැදෙන්නේ. අනේ රාජ්‍ය හම්බෙලා නෑ මම එයාගේ වීඩියෝස් වල නෑ ඒකනේ ඔච්චර වෙන්නන්නේ. ආරච්චි. ඔව් ඔව් ඒක ගත්තා. හායි. ෆොටෝ ගන්නනේ. නැති නම් ගන්න ඕනේ. මොනවද නෑ. දැන් බොයිස් අපි මේ උඩට යනවා. ඒ කියන්නේ මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තට යන්න පුළුවන් ඔයාලට. පල්ලෙන් ඇවිල්ලා එහා පැත්තට යන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් යන්නත් පුළුවන්. මේ වගේ ලස්සන පරිසරයක් කොහොමද විනාශ කරන්න එපා ඉතින්. මල්ලි. හලෝ. බොයිස් දැන් නම් මේ උඩහටම ටිකක් ඇවිල්ලා ඉන්නේ. Boys අපි කන. හායි. හායි. මගේ vlog එක බලන යාළුවන්ටත් මම බත් කඩක් කවනවා. අපි කාලේ ඉවරයි මේ කිසි දෙයක් දාන්නේ නැහැ. අපි මේ ඔක්කොම ඉස් කරලා තියන්නේ. ඔයාලා වීඩියෝ වල අපි වගේ හොඳ නම වෙන්න මේ මොකද මේ අපේ සුපිරි පල්ලයි නෑ නෑ ඔක්කොම සුදු එඩිට් කරලා දාන්නම්. ඊස් යාලානේ. ෆොටෝ ෂූට් එක. පීන් නැත්තම් නෑ. අර අතරනේ. ඊස් යාර පිස්සු කෙල්ලව කෙල්ල. ඇයි මොකද අර මේනවනේ ඉතින් තව ආයෙ උඩට යනවා මේ අසල් බේස් පල්ලි ගියනවල තව උඩට ගැට තියෙනවා අපි ඉතහට යනවා ඉවරයක් නෑ මේ ඔය දැන් අපි කොහෙ එක්ක යන්නේ කියන්නකො අපෝ අර කට්ටිය කොහෙටද ගියේ ඉන්නද එනම් පල්ලර බයිමුද අපිට දැන් බෙල්ලොත් දැන් කැන්ඩි වලටම යන්න මේ පයින් තමයි යන්න වෙන්නේ බෑන් දෙකක් පෙන්නනවා වෑන් එක අරන් තියෙනවා නෑ නෑ මේ බීකක් දැම්මා මේ මිනිස්සු මෙච්චරක් ගියපුවාම එයාලට අර සෑහෙන අවුලක් එනවා කරන්න දැන් පල්ලම් බහිනවා උඩ නැග්ගා වගේ නෙමෙයි පල්ලම් බහින්නේ ලේසි ලේසිලු කියලා තමයි හිතන් ඉන්නේ දැන් මේ අරක වගේ සමහර අය අතේ එල්ලනවා සමහර අය අනේ බෑලු අනේ බෑ කෙනෙක් ගානේ මුණ පෙන්න අනේ බෑ කෙනෙක් ගානේ මුණ පේන්නේ නැහැ අපි අකරදැබ්බයකට මුණ තියලා තියෙන දැන් පත් නැහැ වන්දනක් වගේ මම පල්ලර බහින එක මේ පොඩි කේස් එකක් කරන්නේ මේ මේකේ අරන් බලයන්කෝ මේ නා මේකේ අඩට වෙනවා හැමතැනම අම්මෝ අනේ පල්ලට රැග් වගේ යනවා වගේ නෙමෙයි දැන් බොයිස් මේ මම අතට නුනොත්
කෑ ගහනවා. මේ ලිස්සනවා. වෙල්ලුට් නැග්ග වගේ නෙමෙයි බහිද්දි. බලත් තිරාලා සපත්තු දාගෙන එහෙම එන්න එපා. කාප් හරි මේ අපි වීව් පොයින්ට් එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ওই පැත්තට වීඩියෝ ගන්න එපා බං අනිත් පැත්තට වීඩියෝ කරන්න. මේ අතර නෑ කෙලින් අත. මේ අතර. ආ එහෙම. හැබැයි භාගය දෙන්නේ. භාගය කිසිද සම්පූර්ණ. අන්න ඕම් දාන්න ඕනිය. නෑ ඒව දාන්න. බත් කඩියා. ඒව අනවශ්‍යයි. පස්සේ බය හරකයි. මුං එතන කරන්න බෑ. අයියෝ. අල්ලන්න තරම් ඉන්නේ නෑ. ඔය රැවෙන එක ඉඳලා එන්න. One eternity later. ඉරනේ වෙනස් කරා දැන් අපි යනවා. කොහොමෙන් හරි අපි බෙල්ලුඩ් view point එකට යනවා කිව්වට ගිහිල්ලා තිබ්බේ මුලින්ම පයින්ස් කැලේට. දැන් තමයි ඉතින් බෙල්ලුඩ් view point එකට යන්නේ. මේ කාබට් පාර ගිහිල්ලා උඩට යන්න තියෙනවා. හරිද? සමතිද? දැන් අපිට ලොරිය සෙට් කරලා දෙනවද? ඔව් ලොරිය සෙට් කරලා දෙනවා මම. හරි දැන් මේ ඕම් පොරොන්දු නැහැ මේ vlog එකේ තියෙනවා ඈ. පොරොන්දු මේ දැන් අපිට බොයිස් දැන් view point එක බලන්න යන්න බැරි වුණා. ඒ හින්දා මේ දැන් view point එක තේම බලන්න යනවා. අපි කන්න නැගලා තියෙන්නේ මුලින්ම මේ දැන් view point එක බලන්න යන්න. ඒතර ඔයාලට හැමතැනම බලා ගන්න පුළුවන් මං ඉතියත් බලන්න හම්බෙන්නේ නැති කියලා. අපි මේ යන්නේ view point එක බලන්න දැන්. කොයි සබි ලස්සන බවුගෙක් කමුණා. ඉන්නේ ඉන්නේ. view point එක ළඟට වෙවිලා ඉන්නේ දැන් බෝ. තවට යන්න තියෙනවා. මේ උඩට තව යන්න ඕනේද? උඩට යන්න ඕනේද? කොතනද? ඒව මන් දන්නේ ඔයාලා එක්කන් යන්නේ මාවදී. එන්නේ. මේ view point එක රවුල. මේ තියෙන්නේ බෙල්ලු view point එක කපල් දෙක නවත්තන්න. ఈ పట్టలు వస్తున్నాయి. අපි වෙන් බෙල්ලුඩ් එකට ගිහිල්ලා දැන් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. දැන් පාරට යන ගමන් ඉන්නේ. ඒ 30 කලින් නේ දෙන්න ඕනේ බෙල්ලුඩ් එනවා. ජූලි 30 කලින් නේ 30 කලින්. ජූලි මාසේ 30 ඉන්නේ. අගෝස්තුවල යන්න පුළුවන්. අගෝස්තුවල කවුද කිව්වේ? බොයිස් පොඩි අකරතැබ්බයක් කියලා තියෙනවා. අපිට දැන් යන්න බස් එකක් නෑ. අපිට දැන් බෙල්ලුඩ් දැන් කැන්ඩි වලටම යන්න මේ පයින් තමයි යන්න වෙන්නේ. මාර කේස් එක. මේ සිරාඩම යන්න දෙන්නේ නැද්ද? නෑ සිරාඩම යන්නේ. No god. ඉල්ලෙක්වත් යන්න දෙන්නේ නැද්ද? කිසිම විදියක් නෑ. අපි පහට බස් එකක් තියෙනවා කියලා හිතලා ආවේ. දැන් පහට බස් එක ගිහිල්ලාලු. මම නම් කියන්නේ මේ මම කියන්නේ හයටත් බස් එකක් දාන්න ඕනේ බෙල්ලුඩ් වලට. එතකොට තමයි මේ නෑ හයටත් බස් එකක් දාන්න ඕනේ බෙල්ලුඩ් වලට. A few moments later. බොයිත් අපි දැන් වෑන් එකක් බුක් කරා. වෙන ගන්න දෙන්නේ නැති හින්දා දැන් නුවරටම යන්න බෑන්ක් එකක් බුක් කරා. මොකද්ද? මොකද්ද? ඒකයි. ඇයි ඒ? වෑන් දෙකක් පෙන්නනවා වෑන් එක අරන් තියෙනවා. නෑනේ. කමන්නේ මොකක් කරේ කරමු මේ ගියා වෑන් එක ගියා. නෑ දෙමල්. කොල්ලෙන් ගන්නු. නෑ මේ බීක දැම්ම. කොහොම හරි අපි ඔන්න බෙල්ලොඩ් view point එකට ගියා. ගිහින් පල්ලට පයිද්දි බස් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි බෙල් පික්මි එකක් දාන්න බැලුවා. පික්මි එක ගත්තෙත් නැහැ. වෑන් එක දැම්ම. කොල්ලෙන් ගන්නු. ඇයි ඒ? අමාරු. මම නම් කියන්නේ මේකක් දාමු කියලා. නෑ ගන්න ඕලු. අවුලන්නේ මේ මිහිකට දාන්න. ලෝරියක් දාන්න. අවුල්නේ කියන්නේ බඩු ගෙනියන එක ඔය ගන්න. ඔයා කියන්නේ ඒකේ මිනිස්සු මෙච්චරක් ගියපුවාම එයාලට අර සෑහෙන අවුලක් එනවනේ. එයාට පාඩුයි නේද? සතුරු හිතන ආරංචියක් ආවා මේ බස් එකක් තියනවලු. දැන් උඩ ඉඳන් එනවලු මේ බස් එක. ඉතින් මේ බස් එක ගියාගේ. හැබැයි ඒ සතුරු හිතෙන ආරංචිය ටික වෙලාවයි තිබ්බේ. මොකද ඒලායේ බස් එකක් තිබ්බේ නැහැ. විනාඩි කීයක් යනකෝද? ෂුවර් නේද? ෂුවර් නේද කියලා. නෑ අර එහෙන් කීවා හැබැයි බස් නම් එන්නේ නැහැ කියලා. මාව කතර බේනවද? මං කොහොමද කතයින්?
මලක් උඩින් යාගේ නෑ නෑ මේ කැත වෙනවා දැන් කොහොමද අවුල් මේ හමින්න දැන් හරි අපි ඇත්තටම අතරම කියලා ඉන්නේ මේ කේස් ඔයාලත් මේ වගේ ගමනක් එනවා නම් පොඩ්ඩක් කලින් මේ ප්ලෑන් කරලා හරි එන්න කේස් ඈ එකක් හරිද එයා කෝල් කරේ නෑනේ හරි මං කියන්නේ මේවා කරේ නෑනේ හරි අපි පල්ලට යන්කෝ වීල් පාක් එකක් තියෙනවනේ යන් එතන යන්කෝ. ඔන්න ඔහොම ඉද්දී අපිට ගමේ ඇන්ටි කෙනෙක් කිව්වා පල්ලේ වීල් පාක් එකක් තියෙනවා කියලා. ඉතින් අපි ඒ වීල් පාක් එකෙන් වීල් 3ක් අරගෙන තලාතුරේ නිකන් ගියා. එතනින් එහාට අපිට බස් එකක් හම්බුණා. බස් එකෙන් පස්සේ අපි නුවරට ගියා. අපි දැන් තලාතුරේ ඉන්නේ බොයිස් මේ දැන් කොහොමද අතේ කාලෙට බස් එකක් තියෙනවා ඒක නේද මාරේ. කොහොමද තමයි ඉතින් ආවම ඉතින් ඔයගේ දේවල් වෙනවා ඉතින් ඔය සාමාන්‍ය දේවල්. රීල් වල ආවා අපි දැන් මේ රීල් එක ඇවිල්ලා වීල් 3ක ආවා. වීල් 3ක ආවිල්ලා මේ දැන් බස් එක යනවා ගෙදරට. නෑ ඉන්නවනේ ඔක්කොම ඉන්නවා මෙතන 14ක් ඉස්සෙන්නේ මම පින්නේ කරුවලයි කොහොමෙන් හරි ඔන්න අපිට බස් එකක් හම්බුණා බස් එක නැගලා අපි දැන් මේ යන ගමන් ඉන්නේ බස් එකේ තිබ්බ ලස්සන මියුසික් එකේ ඉන්න මට මෙන්න මේ විදියට බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් දාන්න උනා 6.5 hours later. hi boys finally දැන් අපි කෑගල්ලට යන්න රෙඩි වෙලා ඉන්නේ මම කෑගල්ල කියලා මාට්නවානේ අවුලක් නැහැ දැන් කෑගල්ලට යන්න 1 2යි එයා පැත්තේ ටිකක් ඉන්නවා මම කනවා මේ අපි දැන් කෑගල්ල දැන් කොහොම හරි අකරදැබ්බ ගොඩක් වුණා නේ මොනවද උනේ අකරදැබ්බ විතරයි උනේ කේස් යන්නේ බස් තිබ්බේ නෑ ඊට පස්සේ පයින් ආවා පයිට් බස් එක ආවා බුරුපාරේ හම්බුණා අවුලක් නෑ කොහොම හරි මේ බ්ලොග් එක බලලා ඔයාලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ඔය තව වීඩියෝස් දාලා තියෙනවා ඒවත් බලන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු